වියන් දුඹුරු ටික අපෙන් එහෙම දාගන්න. මේ තියෙන්නේ ලිපේ තියෙන අලු. ඒක හලලා ගන්න. වියන් දුඹුරුයි අලුයි සමානාන්තරව ගන්නවා. ඊට පස්සේ මේ තියෙන්නේ අපි විත කන්න ගන්න හුණු. ඒකත් එහෙම කරනවා. මේකලා හුණු. මේ තියෙන්නේ දෙහි. මේ තියෙන්නේ කොල්ලන් කොළ. ඒකත් අපි කොටා ගන්නකොට ලුණු ස්වල්පයක් දා ගන්නවා. දැන් මේ අලුයි හුණුයි වියන් දුඹුරුයි ඔක්කොම එකට අනනවා. හොඳට මික්ස් කරගෙන ගන්නවා. පේනවනේ නහයට දැන් නැසර විතට. දැන් මේක දැන් අපි මේ වර්ග 3යි මෙතන. කියන්නේ කියලා. අලු නම් ඉතින් අපි දැන් ලිපේ පත්තු කරන අලුනේ ගන්නෙ. මේ හැබැයි විශේෂයෙන්ම හොඳයි පොල් පිත්තක් පුච්චලා අලු ගන්න ඕන. නැත්නම් පොල් පිත්තක් නැත්නම් ඉතින් ලිපේ දැර අලු තමයි ගන්නෙ. ලිපේ උඩ තියෙනවා වියන් දුඹුරු. ඒකයි වියන් දුඹුරු කියන්නේ ලිප උඩින් දුම වැදිලා ඔය මකුණු දැල් බැඳිලා ඒ දැල්ලක් බැඳෙනවා. ඒක තමයි වියන් දුඹුරු කියන්නේ. ඒක අරගෙන මෙහෙම හුණුත් එක්කලා අනනවා. අනලා මේ කොල්ලන් කොළ ඉස්ම දාලා පොකට්ටකට හරි shopping cover එකට හරි දාලා අනා ගන්නවා පාන් පිටි ගුලියක් සයිස් එකට. ඒ කියන්නේ වැඩි දියරට අනන්නේ නැහැ. මොලේ උලා ගන්න පුළුවන් විදිහට. මේක හදලා අතින් පොකට්ට. උකට දාගමු. දාගන්න. අගින්න මේ තියෙන්නේ කොල්ලන් කොළයි ලුණුයි එකට දාලා කොටලා මෙහෙම දාගෙන අපි ස්වල්පයක් දැන් මේක හොඳට අනනවා. අනනකොට මේ පේන පිටි ගුලිය වගේ අපි දැන් මලේ උලන්නේ මල් දණ්ඩේ මල් කොප්පු ගලවලා සුඹුල ඇරලා හොඳට කහට යන සුඹුල යන මැදලා මල් දණ්ඩ මේ කොළනවා මලේ දණ්ඩේ ඉඳලා අවරිය දක්වා ඉටි වලට යනකම් හොඳට ඉටි වල ගෑවෙන්න සුට්ටි සුට්ටි අරගෙන මෙහෙම ටිකක් අරගන්නවා හොඳට අතේ පොඩි කරගන්නවා මෙහෙම පොඩි කරන් හොඳට ඉතින් මදිනවා. ඒ ඉතින් මැදලා ඊට පස්සේ අපි අවුව වේලා ගන්න ඕන. දවස් 3ක් විතර හොඳට අවුව දාලා වේලලා මල වෙලලා ඊට පස්සේ ටික ටික කපනවා. දවස් 2ක් වගේ කපනකොට මල ඉතින් කඳුලක් අල්ලන්නේ. මේ දෙහි ගෙඩියක් ගෙනilla මල් දණ්ඩේ ඉස්සෙල්ලා උලනවා කපලා. මලේ කහට පිච්චෙන්න. ඊට පස්සේ තමයි මේ බෙහෙත ගන්න.